හයි යාළුවනි. ඔයාලට දෙයක් කියන්නයි. දේවල් ගැන. බලන්නකො මෙයා කියන දේවල්. ඔයාලත් විශ්වාස කරනවද කියලා බලන්න පොඩ්ඩක්. මෑනියෝ මිනිස්සු රජවරු වගේ කරපු කෙනෙක් තමයි රාජනී පණ්ඩිත් කියන්නේ. කොහොමද මේ මිනිස්සුන්ව ඔය තරම් ඔබතුමිය දියුණු කරන්නේ ඔබතුමිය ගාවට යන්නේ? දියුණු කරන්නේ මෙහෙමයි. දැන් සමහරු දැන් ওই ගුරුනාසලා මෑණිවරු දෙහි ගෙඩියෙන් දියුණු කරනවා කියනවා කුරුදු පොත්තෙන් කරාබු නැට්ටෙන් ලුණු ටිකෙන්. ඒවා බොරු වැඩ. බොරු? ඒවා බොරු සත්‍ය කතාවක් මේ කියන්නේ. ඒක කියනවනේ බොරු වැඩ ඒවා කෝටිපතිය කරන්න බෑ. නිකන් මුලාවක් කරන්නේ. ඉතින් කියනවනේ ගම්මිරිස් ගෙඩි ටිකක් කොට්ටයට තියන්නේ. නේද කියන්නේ ඒවා ඉතින් මෝඩින්ට හොඳයි ඉතින් ඕවා. ඔය ගම්මිරිස් ඇටයක් දෙ මුළුස් වෙල්ලන්න කියනවා. ලුණු ටිකක් කොට්ටයට තියාගන්න කියනවා. කුරුදු පොත්තක් දෙනවා. අය දෙහි ගෙඩිය ඕවා බොරු වැඩ. ඔයෙන් කරන්න බෑ. ඒවා බොරු. ඒවා බොරු. මගේ ළඟ තියෙන දේ මම දැන් මෙතන පෙන්නන්න පුළුවන්. උන් ඉටියෙන් හරි මැටියෙන් හරි ඒක හදලා පෙන්නනවා. ඒකයි වැඩි. උන් කොපි කරනවා. මම දැන් ඒක පෙන්නන්නේ මල්ලක තියෙන බලන්නකො මෙයා ළඟ එකක් තියෙනවලු මෙයා පෙන්වන්නේ හැලු. බලන්නකො මොනවද කියන්නේ කියලා. දියුණුවේ මේ රහස. දියුණුවරා කියන්නේ ආයි බහින්නේ පහළ බහින්නේ. ඉහළ යනවා තමයි. ඉහළ මට්ටමට ගිහිල්ලාම තමයි කෝටිපතියෙක් දක්වා යනවා. ඒ කෝටිපතියෙක් දක්වා ගිහිල්ලත් නවතින්නේ නැහැ. එතනින් එහාට මනුස්සය වට්ටන්න බෑ. වැටෙන්නේ. ඒ තරම් දෙයක් දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. මගේ ළඟ තියෙන ඒ දේ දෙන්න පුළුවන්. ඒ වටිනා දේ දෙන්න පුළුවන්. ඒක මම පෙන්වන්නේ නැහැ. ඒ මොකද උන් ඒක හදලා කිරිබැටි වලින් හදලා උන් පෙන්නනවා. ඒවා බොරු ඒවා. ඒවා බොරු ඒවා. ඒ මගේ මේ හදන පෙන්නන දේ උන් හදනවා. මොනවෙන් රාජනී පණ්ඩිත් ගුරුමෑණිය බලන්නකො මේ ගෑණි කියන කතාව. මේ වගේ මිනිස්සු ඕන තරම් ඉන්නවා ලංකාවේ. බලන්නකො මේ ගෑණි අපිට කියන්නේ මේ සිංහල කතා කරන අපිට කියන්නේ. ඒ කියන්නේ වෙන රටක මිනිස්සුන්ට නෙවෙයිනේ. මේ ගෑණි හිතන් ඉන්නේ ඒ ගමේ දේවාල 3-4ක් තියෙන ගෙදරකට ඒ ගෑණිගේ දේවාලට කට්ටිය ආවා කියලා මේ ලංකාවේ ඉන්න ඔක්කොම සිංහල කතා කරන මිනිස්සු මේ ගෑණි කියන දේවල් පිළිගනී කියලා. මේ වගේ මිනිස්සුන්ට අහු වෙන්න එපා. මොන බලන්නකො තව කියන දේවල්. කියලා හදලා හරි උන් පෙන්නනවා. මේ ඉන්න දියුණුවේ රහස කියලා මෙන්න මේක තමයි කියලා පෙන්නනවා. මම ඒ හින්දා මේ දියුණුවේ රහස මම පෙන්නන්නේ නැහැ. දෙන්න ඕනෑ කෙනාට විතරයි ඒක මම පෙන්නන්නේ. මම ළඟ තියෙන වටිනාම දේ දියුණුවේ වටිනා දේ මගේ කෙනෙකුට යම් කෙනෙකුට දුන්න විට එයාට මුදල් ගලාගෙන එනවා. මොන විදිහට හරි එයා කෝටිපතියෙක් වෙනවා. මුදල් ගලාගෙන ගෙදර අඩුපාඩුවක් නැහැ. කිරි උතුරන්න වගේ හරියනවා. ඒ ගෙදරට මුදල් සදල් විතරක් නෙවෙයි සතුට සමාදානයක් ලැබෙනවා. ඒ දේවල් සල්ලි වලින් උතුරනවා. ඒ වගකීමෙන් ඔබතුමිය ඒ වගකීමෙන් මම මේ කියන්නේ. බය නැතුව මම කෑ ගහලා 100,000ක් වගකීම ගන්නවා. 100,000ක් වගකීමක් ගන්නවා. මට කෑ ගහලා කියන්න පුළුවන් බොරුවක් නෙවෙයි මම සත්‍යයක් කරන්නේ. හරි එහෙම බොරුවක් නෙවෙයි. කෑ ගහලා කියන්න පුළුවන්. බලන්න මේ ගෑණි කියන දේවල්. මේ වගේ ඉන්ටර්වයුව කරන්න යන උනුත් දැනගන්න ඕනේ. මේ වගේ මිනිස්සුන් මේ බොරු ප්‍රචාර කරන්න දෙන්න හොඳ නැහැ කියලා ලංකාවේ මිනිස්සුන්ට. මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවට මිනිස්සු සල්ලි කඩා ගන්න බොරු කියලා මේ වගේ දේවල් කරනවා. මොන බලන්න මේ ගෑණි තව කියන දේවල්. සත්‍යයන් නම් කරන්න කියන අපිට සාක්ෂි ඕනේ. ඔබතුමිය කියන්නේ ඔබතුමිය ගාවට දුප්පත් වෙලා ඇවිල්ලා දැන් කෝටිපතිය වෙලා ඉන්නවද? ඒගොල්ලෝ කොහොමද ආවේ? දැන් අද කොහොමද ඉන්නේ කියලා ඔබතුමිය කියන්න ඕනේ. ඒ කට්ටිය දැන් එහෙම වෙච්ච අය අදට ගණන් කරන්න බැරි තරම් ඉන්නවා. මුලින් පුෂ් බයිසිකලෙන් ආපු කෙනෙක් මල්ලකට දැනට එයාට මගෙන් මං අවශ්‍ය දේ දුන්න යාට යා පොසතෙක් වෙන්න කෝටිපතියෙක් වෙන්න දුන්නු දේ නිසා දැනට යාට තියෙන කොළඹ නුවර දුවන බස් 15ක් තියෙනවා. එච්චර දේවල් කරන්න පුළුවන්. බලන්නකො කොළඹ නුවර දෙන බස් 15ක් තියෙනවලු මේ ගෑණි ළඟට වට පස්සේ මේ ගෑණි කියන කතාව. ඔයාලා විශ්වාස කරන්න එපා මේ වගේ මිනිස්සු කියන දේවල්. දේවල් මට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් නෑනේ දැන් විදේශගත පිටරටවල ඉන්න අය හිතුවොත් අපි මේ පිටරට ඇවිල්ලා ඉන්නේ සල්ලි හම්බ කරන්න. අනුන්ගේ ගෙවල් දොරවල වැඩ කරලා ඕඩි තරම් දුක් විඳලා টয়ලට් හොදලා මේ අපි හම්බ කරන්නේ. අපිට දියුණු වෙන්න ක්‍රමයක් තියෙනවා නම් කියලා හිතුවොත් පිටරට කෙනෙකුට යවන්න පුළුවන් දෙයද? පිටරට කෙනෙකුට යවන්න පුළුවන්. පිටරට අනන්තවත් දැන් මම කරලා තියෙන්නේ ඕන තරම්. ඒගොල්ලෝ දියුණු වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් උදාහරණයක් දෙක කියමු. ඔව් දියුණු වෙලා තියෙනවා කියන්නේ දැන් සමහරුන්ට පිටරට ඉන්න උනත් කරලා තියෙනවලු. තැපැලෙන් දන්නේ නැහැ කරේ මේ ගෑණි. රාජනී පණ්ඩිත් ගුරුමෑණි නම්බර් හිටන් තියෙනවා. මම කෝල් ගත්ත ආන්සර් කරන්නේ මේ ගෑන්ට. ඔයාලට මම දවසක අනිවාර්යෙන් වීඩියෝ රෙකෝඩ් හිටන් දෙනවා ඔය ගෑන්ට කතා කරලා බලන්න. ගෙදර තියෙන ප්‍රශ්න ඔය ඉන්න තැන හරිම ප්‍රශ්න. මොනවද ප්‍රශ්න? ඔය පඩිනටි හරියට දෙන්නේ නැහැ. කනබොන ටික හරියට දෙන්නේ නැහැ. සලකන්නේ නැහැ. ගහනවා බඩිනවා. හදලා දීලා ඒ ගෙදර ගෑණිගේ මිනිහගේ මම ඔව් බාබාගේ ගෑණිගේ මිනිහගේ මෙයා එයාලව WhatsApp එක දාගන්නවා. ෆොටෝ ටික එකලා උන් දෙන තමයි කරන්න වැඩි. එතකොට අරයට දෙන්න ඕන දේ සියලු දේ දෙනවා. පඩිය වැඩි කරලා එකට දෙක කරලා දෙනවා. ඒ වගේ එක්කෙනෙකුට මට දෙන්න. බලන්නකො මේ ගෑණි කියන දේවල් පිටරට ඉන්න මිනිස්සුන් අල්ලගන්න කියන බොරු කතා ටික. ලංකා පුරා දේවාල තිබ්බට මේ තරම් සාක්ෂි සහිතව දේවල් කියන්න කාටවත් බැරි ඒකනේ. මගෙත් එක්ක කාටවත් හැප්පෙන්න බෑ.
ඔබතුමිය මේ වගේ ගෑණියෙක් එක්ක හැප්පිලා මොනවටද? රාජකාරී කරන කෙනෙක්. මේ වෙතෙන් ඔය කෙනෙක් කෝටිපතියෙක් කරනවා වගේම ලොකු දියුණු වෙලා තිබිච්ච ව්‍යාපාර කඩන් වැටිලා. ඒව නැවත දියුණු කරගන්න ඕනි කියලා කෙනෙක් ආවොත් ඒව දියුණු කරන්න මොකද්ද කරන්න පුළුවන්? කරන්න ඕනේ මම දැන් අර කෝටිපතියෙක් කරනවා කිව්වේ. ඔව්. ඒ වගේම දෙයක් තමයි අර ඒනොට අරුට මාරු ටැලන්ට් එකක් තියෙන්නේ. hina වෙන්න තුහන විදිය ප්‍රශ්න. කඩා වැටිච්ච බංකොලොත් වෙච්චි වෙළඳ ව්‍යාපාරේ ආපහු ගොඩ ගන්නෙත් අන්න ඒ ක්‍රමයට තමයි. දැන් ඔබතුමිය විශ්වාසයත් එක්ක ගොඩක් ගනුදෙනු කරන කෙනෙක්නේ. භාවනා කරන්න යනවා. විශ්වාසය තියෙන මේ ගෑණිගේ මම. මෙහෙම බණ භාවනා කරද්දි මේ විශ්වාසයත් එක්ක ගනුදෙනු කරද්දි ඔබතුමියට දැනෙච්ච අනාවැකිය පුංචි දෙයක් කියන්න පුළුවන්ද ලක්න ගැන හරි අපේ මිනිස්සුන්ට ඒගොල්ලන්ට පුංචි දෙයක් දැනගන්න. පුළුවන් මට ලක්න තුනක් ජය තමුන්ට ජය ලැබෙන අංක 3ක් ඒ අංක 3 මේ ගෑනට බොරුව ගොතා ගන්නත් බෑ. ජය කිකි කෑ ගහන බොරුවට. මේ ලක්න 3 ඒ ලක්න 3ෙන් Tamanට හිතු පැතු දේ ලැබෙනවා. කරන කියන දේවල් රැකී රක්ෂාව මුතු වැඩික් ලැබෙන්න පසුම්බියක් වැටලා තිබිලා හරි පසුම්බියක් ලැබෙන්න මොන විදිහෙන් හරි ලැබීමක් තියෙන්නේ ඒ ලක්න 3ට. ඒ ලක්න 3 මම කියන්නම්. ඒ ලක්න 3ෙන් තමයි එකක් සිංහ, එකක් කන්‍යා, එකක් තුලා. ඔය ලක්න 3ට මේ ධන වාසනාව වැටිලා තිබිලා හරි පසුම්බියක් හරි ලැබෙනවා. සත්‍යයි පෝසතෙක් වෙනවා, කෝටිපතියෙක් වෙනවා. ඒ දොතර මේ වගේ ගෑනු ලංකාවේ ඕන තරම් ඉන්නවා. හැම පළාතකම හැම ගමකම ඉන්නවා. ගොඩක් ඉන්නේ ගොඩක් මේ පිටිසර පළාත්වල ඉන්නේ. සාමාන්‍ය ගමක දේවාල 3-4ක් තියෙනවා සම්මර ගම් වල. මං ගිහිල්ලා දැකලා තියෙනවා. ඒ මිනිස්සු මොකක් හරි ප්‍රශ්නයක් කළා කියන දෙයක් නැතුනම ඔය වගේ දේවල් වලට තමයි යන්නේ. ගෙවල් ගියාම මේ ගෑනු කියන බොරු ටික අහලා මිනිස්සුන්ගේ ඔළුව විකාර කරලා ආයේ දේවල් වලටම ගෙන්න ගන්න මුන් වැඩ කරනවා. ඒ විදිහට තමයි මුන් වැඩ කරන්නේ. මේ වගේ මිනිස්සු සමාජයෙන් අයින් කරන්න ඕනේ. සමාජයට හරි පිළිලයක් මේ වගේ මිනිස්සු. සිංහල කතා කරන සිංහලනේ මේ ගෑණි කියන්නේ. සිංහල මිනිස්සුන්නේ කියන්නේ. මේ හිතන්නේ ගේ සිංහල කතා කරන ඔක්කොම හරක් කියලා මුන් ගෑණි හිතන්නේ. මේ වගේ ගෑනු අයින් කරන්න ඕනේ සමාජයෙන්. යක් යදෙනවා ලොතරැයියක් වුණත් ලොතරැයි ගන්න නිතරම. ඔය ලග්න 3 තියෙන කෙනා ලොතරැයි ගන්න. අනිවාර්යෙන් ජය. දැන් මෑණියෝ මේ ගොඩක් දෙනා අද කාලේ සූදු වලට යනවා, කැසිනෝ ගහන්න එහෙම යනවා. දැන් ඒ සූදු වලට යන කෙනෙක් සූදුවෙන් දිනන්න මොනවද කරන්නේ? සූදුවෙන් දිනන්න දැන් අද මං ඔය ක්ලබ් ගිය කෙනෙක් සූදුවෙන් දිනලා තියනවා. කෝ නැත්තට නැතිව යාන වාහන ගෙවල් දොරවල් උගත් තියලා හැමදේම ගෑණි දරුවෝ ඔක්කොම ගිහිල්ලා සීසීකට ගිහිල්ලා ඒ මිනිස්යාගේ නැත්තට නැතිවලා ගියා. මිනිස්යා මල්ලකට මං කිව්වා ගේන්න ඔන්න ඔය කට්ටිය ක්ලබ් එහෙම යනවනම් මේ ගෑනු ළඟට ගිහිල්ලා යනවලු දිනන්න පුළුවන්ලු. බూరు ගහනවා නම් බూరు ගහන්නත් පුළුවන්ලු. මේ ගෑණි හුණියම් කරලා දෙනවලු. බලන්න මේ ගෑනු කියන කතාව. දේවාල දෙයියෝ තියාගෙන ඉස්සරහ. මේ ගෑනු වැඩක් නෑ කතා කරලා. පකට තමුන් සෙල්ලම් කරන පැක් එකක් ගේන්න. සෙල්ලම් කාඩ් පැක් එකක් ගේන්න. ඔව් කාඩ් පැක් එකක් ගේන්න. ගෙනාවා. මම දුන්නා මතුරුලා. 7 දවසක් මම මෙතුරුවා. මතුරුලා දුන්නා ගිහින් ගහන්න. කබ්බේ 7 දවසක් මතුරුවලු. මේ ගෑණි බලන්න කියන බොරු ටික. ක්ලබ් එක සුද්ධ කරලා තමයි ගෙදර ඉන්නේ. මිනිස්සු දිගටම මේ විදිහට කරා. මිනිස්සු දිගටම දැන් මිනිස්සුන්ට සල්ලි ගලානේ යන්න තරම් සල්ලි. කෝටිපතියෙක්. මිනිස්සු ආයේ පරදින්නේ නැහැ. යන මේ ගෑණි සමාජයට දෙන දේවල් බලන්නකො. බూరు ගහන්න ගෑණි ළඟට මතුරුගෙන ගිහිල්ලා ගියාම දිනනවලු. කියන්නේ සමාජයට දෙන දේවල් මේ ගෑනු දේවල් කරලා. සැරේට දිනනවා. යන සැරේට දිනනවා. ඒ පැක් එකේ තියෙන තුරු දිනනවා. ඒ පැක් එක අයින් වුණොත් ආය එකක් හදන්න ඕනේ. එහෙම කළා මිනිස්සුන්ව දිනවල රජ්ජුරුව වගේ කළා තියෙන කෙනෙක් තමයි රාජනීය පඬිත් කියන්නේ. සමහරුන්ට මේවා කියනකොට hina වෙනවා ඇති. hina වෙනවා ඇති. නමුත් මේවට hina ගෑණි දන්නවා කොහොමද මේවා කියද්දි hina වෙනවා කියලා මිනිස්සු. hina වෙන්න එපාලු. ඇත්ත කියලා විශ්වාස කරන්නලු. මේ ගෑණිම කියනවා. බලන්නකො ඉතින්. ඔයාලත් බලන්න යාළුවෝ ඔය වගේ දේවල් මේ සමාජයෙන් අයින් කරන්න ඕනේ. මිනිස්සු බොරු කියන්නේ සමාජ මිනිස්සු සිංහල කතා කරනු ලංකාවේ මිනිස්සු තමයි මේවට රැවටෙන්නේ. මිනිස්සු සල්ලි ටික අපරාධේ. පුළුවන් නම් මේක කට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා දෙන්න. මම මේක තවත් වීඩියෝ දානවා හැම දේවාල කරන එකාටම ওই විදිහට මම වීඩියෝ කරලා දානවා. Thank you. ජය